උනත් මේ දවස්වල කලින් ඇහැරෙනවා. අනික ඉතින් උදේ නැගිටින කැඟට හොඳයිනේ. ගිහින් එන්න. හලෝ බයිසි වම් කකුලට හුලං ගහ ගන්නවා. තට්ටු කරන් ඉස්සර වෙලා දොර ඇරෙනවයි කියන්නේ ඕකනේ. පුරුදු පරිදි බ්‍රුම් අද කාටද උදව් වෙන්න ඕනි කියලා හිතා නගරයට ඇතුල් වුණා. බොහෝම සන්තෝෂයෙන් පදක වේදිකාව උඩින් පැන ගමන් කළා. බ්‍රුම් පුදුම වෙලා වගේ ජිම්නාස්ටික් පුරුදු වෙන මේ ළමයා දිහා බලාගෙන හිටියා. චීන සර්කෝස් එකක්වත්ද? යන්න ඕන බලන්න. මේ ඔයා සර්කෝස්ට ජිම්නාස්ටික්ද? මටත් පුළුවන් ජිම්නාස්ටික්. මොකෝ මේ බෙල්ල වැලදාගෙන වගේ. මේවට තමයි කියන්නේ කම්පියුටර් සර්කස් කියලා. උඩ කරනම් බිම කරනම් උඩ කරනම් බිම කරනම් හැම දෙයක්ම දැන් මොඩ් වෙලානේ කලියුග කාලේ. මේක විනෝද සෙල්ලමක් වගේනේ. ඇයි බ්‍රෝ? අපේ සීයා ගමේ හොඳ පෙනුම්කාරයා. මේ පැත්තෙන් මේ පැත්තට එන්න උගන්වන්න. මේ පැත්තට. වාසි පැත්ත බැලුවා ගැහුවා පෙනුම. අද කාලේ හැටියට මේවා දන්නේ නැතුව ජීවත් වෙන්න අන්තිම අමාරු. කොහොම හරි ධෛර්යය දාලා ඉගෙන ගන්න ඕන. මොකක්ද අම්මා පල්ල හැබෑට මේ? තනිරෝදේ වයසි. බ්‍රුම් බලන් හිටියා තනිරෝදේ පුරු කකුල් කාලා. මේ තනිරෝදේ වයසි කෙනෙක් නේ. මෙයා තනිරෝදෙන් වැඩ. අපේ මිනිහට කකුල් දෙකම තිබිලත් බෑ. කාලේ සෝනනතයි මාළු බෝතලේ. මෙයා ආව හරි හොයනවා. අපි යමු. ගිහිල්ලා යත් එක්කලා ගිහිල්ලා කොහොම හරි හොයාගමු. යමු ගිහින් බලමු. 1 2 3 මට පේන්නේ රෝද දෙකේ බයිසිකල් එකක් දිග ඇරලා හදාගෙන වගේ. ඉක්මනට යමු. කාව හරි හොයනවා තමයි. ඒක නම් ඉස්තිලා. එන්න අර පැත්ති. තව බලන්න ඕන. එන්න අපි බලමු. යම්. එහෙත් නෑ. තව බලන්න ඕන. එන්න ඉක්මනින් යම්. යම්. යම් බ්‍රෝ. මේ අතරේ තවත් අద్භූත පුද්ගලයෙක් පොළවට හොරින් අලිය තිය කාවද හොයනවා. පාරේ සුවීරිය අඳින්නට මේ ගමන් තාලේ කරදරයක්. කෑවා. මේ පැත්තට වෙන්න ඇති ගියේ. අද කොහොම හරි ධෛර්යය දාලා හොයා ගන්නවා. එපා. මගේ මහන්සිය අපරාධේ. එන්නම්. ගිහින් මේගොල්ලෝ කොච්චර හෙව්වත් තනිරෝදේ බොර කකුල් කාරයව හොයාගන්න බැරි වුණා. දැක්කේ යෝධ අඩිසල. මේ බලන්න. යෝධෙක් නගරයට ඇවිල්ලා. එන්න බ්‍රෝ. යෝධෙක් නගරයට ඇවිල්ලා. අඩිපාර දිගේ එන්නද කියන්නේ? හරි කෙනෙක්ගේ අඩිපාරේ ගියත් කමක් නෑ. මන්දා. අම්මේ යෝධෙක්ගේ අඩිසලකුණු. පුංචි උනත් අපිත් යෝධයෝ තමයි. යම් පස්සේ යම්. යන්න. ඔහොම යන්න. ඉවරයක් නෑ වගේ මේක. මේ බලන්න. මෙතනින් ඉවරයි අඩිපාර. ඉන්දියෙන්ට අහුවෙච්ච යෝධයෙක් නෙමෙයා. ඔයාද මගේ අඩිපාරේ ආවේ? වෙනින් කවුරුවත් නෙමෙයි. මම බ්‍රූම්. මගෙන් කරදරයක් නැහැ ඔයාට. එන්න. යෝධයා ගෑනු ළමයාට කිව්වා. ළමයා බ්‍රූම්ට කිව්වේ නැති වුණාට ඒ දෙන්නම මාවතේ අපි කණ්ඩායම. යෝධ මාමි. ගිහින් එන්නම් බ්‍රෝ. තරහමරහ නෑනේ. මේ අතරේ
තනි රෝදේ බොරු කකුල්කාරයා ඕම වීකෙන් මෙතන. ආයිබෝ. එයා හොයලා තිබුණෙත් මේ යෝධයවමයි. ගෑනු ළමයා බ්‍රොන්ට පෙන්නුවා යෝධයෝ වගේ පෙනී හිටින අයගේ ඇත්ත මොකක්ද කියලා. මේ ගමේ බොරු කකුල් මොට් වෙලානේ. මං හිතුවා මෙච්චර කනාටි යෝධය කොහෙද මේ රටේ? ආයිබෝන් කොහෙද ඔයා ගියේ? මං හැමතැනම හෙව්වනේ. ඔයා කොහොමද ෂෝ කරන්නේ යටිපතුල් දෙකේම තීන්ත ගාගෙන? ඕක පීඩා ගන්නද? අනේ එහෙනම් ප්‍රමුත් එන්නකෝ අපිත් එක්ක අද සංදර්ශනයට. මාත් දෙන්නම් ඕන සහයෝගයක්. මට සින්දු කවි කරලා දෙන්න පුළුවනි ගිටි ගාලා. හැමෝම මාරුතේ කණ්ඩායමේ ඒ දර්ශනය බලලා ගොඩාක් සතුටු වුණා. බ්‍රුම් තමයි නරඹන්න ළඟට ගිහිල්ලා සතුට එකතු කළේ. කොහොමද එකතුව සාරයිනේ මම ඉන්නකොට. බ්‍රුම්ට බොහොම ස්තුතියි. චුට්ටිටත් බොහොම ස්තුතියි බ්‍රුම් අපිට අඳුන්නලා දුන්නට. මෙන්න බ්‍රුම්ගේ මහන්සිය. බොහොම ස්තුතියි. මෙන්න චුට්ටිගේ කොටස. ස්තුතියි. ඕන වෙලාවක අතහිත. ගොඩාක් ස්තුතියි බ්‍රෝ. හොඳ හිතින් අතහිත දෙන එකනේ මගේ වැඩේ. ගිහින් එන්න. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. බ්‍රුම් ගෙදර බලා ගමන් ගත්තේ මාවතේ කණ්ඩායම හමුවීම ගැන හරිම සතුටුයි. මම දැන් ජිම්නාස්ටික් ගන්නවා. ජිම්නාස්ටික් වෙන්නලා මට දැන් කීයක් හරි හොයාගන්න පුළුවන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හලෝ බයිසි යන්න සර්කස් ටියුෂන් එහෙම නැත්නම් ජිම්නාස්ටික් ටියුෂන්. අද කාලේ ජීවත් වෙන්න සර්කස් ජිම්නාස්ටික් ඔය දෙකම ඉගෙන ගත්තත් මදි නම් වෙන්නේ නැහැ.